නුවර එළිය දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වීමෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසා ඇත්තේ රජයේ මූලික ඉලක්කයක් වන්නේ රටේ සමස්ත ඉන්ධන පරිභෝජනය සීමා කිරීම බවයි. මේ සඳහා ඉන්ධන මිල පහළ දැමීම වැනි තීරණාත්මක පියවර ගැනීමට රජයට සිදු වූ බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය. ලෝක වෙළඳපොළ ඉන්ධන මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ යාම හමුවේ මෙරට ඩීසල් ලීටරයක සැබෑ පිරිවැය රුපියල් 720ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. එසේ වුවද ජනතාවට සහනයක් සැලසීමේ අරමුණින් රජයේ ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 100ක මූල්‍යමය දායකත්වයක් ලබා දෙමින් පවතින බවත් ඒ අනුව රුපියල් 392ක් වැනි මුදලකට ජනතාවට ඩීසල් ලබා දීමට කටයුතු කර ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. මීට අමතරව ඉහළ විදුලි පරිභෝජනයක් සහිත පාරිභෝගිකයන් සඳහා විදුලි ගාස්තු 18%කින් ඉහළ නැංවීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි වී ඇති බවද සඳහන් කරයි.